මේ තමයි ලංකාවට ආපු අලුත්ම බස් සේවාව. අද අපි ඇවිල්ලා ඉන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට. ඒ ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අලුතින්ම හඳුන්වලා දීපු මෙට්‍රෝ බස් සේවාව ගැන ඔයාව දැනුවත් කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 430ක ආයෝජනයකින් අප්‍රේල් 21 වෙනිදා ඉඳලා ආරම්භ වෙච්ච මේ සේවාව ලබා ගන්න දැන් ඔයාටත් අවස්ථාව තියෙනවා. සම්පූර්ණයෙන්ම ඊසී කරපු මේ හැම බස් රථයක්ම ආසන 33කින් සමන්විතයි වගේම මගින් 80 දෙනෙකුට පමණ එකවර ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නටත් සමත් වෙනවා. මේ බස් රථයේ ඇති ප්‍රධානතම සහ විශේෂිතම අංගයක් වන්නේ රෝදපුටු භාවිත කරන ආබාධිත ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ රෝදපුටු සඳහාම වෙන් කරන ලද විශේෂ ඉඩක් සහ ආරක්ෂිතව මෙන්ම පහසුවෙන් ඒ රථය තුළට ඇතුළු කර හැකි රෑම්ප් එකක්ද මෙහි ඇතුළත් කර තිබීමයි. ඒ වගේම සතියේ දින 7 පුරාම සෑම විනාඩි 40කට වතාවක්ම විශේෂයෙන් උදේ සහ සවස් කාලයේ මේ බස් රථ සේවාව ක්‍රියාත්මකයි. මේ බස් රථ සේවාව දැනට මාර්ග දෙකකින් ක්‍රියාත්මක වෙනවා. ඒ රාජගිරිය සහ ටවුන් හෝල් හරහා මාකුඹුරේ සිට පිටකොටුවටත්, නාරහින් පිට සහ අපේක්ෂා රෝහල හරහා මාකුඹුරේ සිට කඩවතටත් යන ආකාරයටයි. මේ බස් සේවාව මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඩිජිටල් ගෙවීම් පද්ධතියකට අනුව. ඒ අනුව දැනට QR, කාඩ් හෝ කෑෂ් කියන ක්‍රම තුනෙන්ම මගින්ට ගෙවීම් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම පළමු මාසයේ පුරාම මේ සේවාව භාවිතයට හුරු වන තෙක් කොන්දොස්තරවරුන්ගේ සහායද ඔබට ලබා ගන්න පුළුවන්. මේ බස් වලටම හඳුන්වලා දීපු LMT Go කියලා ඇප් එකක් තියෙනවා. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අපේ වොලට් එකේ ගාන එක ටොප් අප් කරගන්න පුළුවන්. අපි නගින තැනින් මේක පංච් කරන්න ඕනේ. ආයි බහින තැනින් පංච් කරාම තමයි හරි ගාන කැපෙන්නේ. නැත්නම් සම්පූර්ණ ගාන කැපෙනවා. QR කෝඩ් එකේ වැඩ යන්නේ මේ විදිහට. කාඩ් එකයි කෑෂ් තියෙන්නේ මැෂින් එකට. මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සහ ගමන් කාලය ඉතිරි කිරීමයි. lankametro.lk වෙබ් අඩවිය හෝ LMT Go මොබයිල් ඇප් එක හරහා බස් රථයේ තිබෙන ස්ථානය සජීවීව දැන ගැනීමට රියල් ටයිම් ට්‍රැකින් පහසුකම සලසා දී තිබීමෙන් මගීන්ට අනවශ්‍ය ලෙස කාලය නාස්ති කරමින් රැඳී සිටීමට සිදුවන්නේ නැහැ. මේක තමයි මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මේ වගේ ෆැසිලිටිස් එක රිලැක්ස් එක කම්ෆර්ටබලි යන්න පුළුවන්. මේ වගේ බසස් ඉදිරියටත් ලංකාවට එන්න ඕන. Well, this is my first time on the Metro bus service, but it seems very efficient, very clean. It reminds me of the buses in London, the style of it, and it's a very good all-round service. I like the fact that they take card is really good, and the aircon's good. Yeah, because loads of places just take cash, so that's a nice change. And yeah, so far so good. මේක ලංකාවේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකට අලුත්ම වෙනසක් අරන් එන ප්‍රොජෙක්ට් එකක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක තව දුරටත් ලංකාව පුරා ප්‍රචලිත වෙලා ලංකාවේ මිනිස්සුන්ගේ ගමනාගමනය තව දුරටත් පහසු වෙයි සහ සරල වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.